namaskar Buddhang saranam gacchami Dhammang saranam gacchami Sanghang saranam gacchami Dutiyampi buddhang saranam gacchami Dutiyampi dhammang saranam gacchami Dutiyampi sanghang saranam gacchami Tatiyampi buddhang saranam gacchami Tatiyampi dhammang saranam gacchami Tatiyampi sanghang saranam gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Suramera majjapama dattana veramani sikkhapadang samadhiyami
සමාදියාමි සාදුකාරය පවත්වන්න උතුම් වූ තෙරුවන් වන්දනාව සිද්ධ කරමු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සාගරුවනට සමදා මහා සාගර සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පංචත්තං වේදිතම්බෝ විඤ්ඤෝයේති. සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරේ පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං ගෙත්තං ලෝකස්සාති. සාදු සාදු සාදු. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකයෙත්තං නරාසභං
මාගේ ස්වාමියෝ මගේම ධර්ම ස්වාමියෝ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක කෙලෙස් සතරම් නැසූසේක රහසින්වත් පව් නොකළසේක මෙසේ උතුම් වූ ගුණයන්ගෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින් මාත් ශ්‍රද්ධාවෙන් සකසාභිවන්දනයෙන් ජීවමාන සංඥාවෙන් ඥාන සම්ප්‍රයුක්තව ආසන මස්තක තැන්පත් සියලු උතුම් පූජා කරමි පූජා වේවා පූජා කරනසේවා කායේන වාචා චිත්තේන පමාදේන මයා පතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ කායේන වාචා චිත්තේන පමාදේන මයා පතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික කායේන වාචා චිත්තේන පමාදේන මයා පතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්දෝ සංඝ මොක්ඛදං ධම්මාසවන කාලෝ අයං භදංතා ධම්මාසවන කාලෝ අයං භදංතා ධම්මාසවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ පුම්බංග මාදම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාජේ පදුණ්ඩේන භාසති වා කරෝති වා තතෝ නං දුංග මන්වේති චංගං වහතෝ පදං දීති රත්නපුර එගොඩමල්වල ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අති ගෞරවහාර
නමකියන් අවසරයි පූජ්‍යපාද ඔළුගොඩුවේ ධම්මානන්ද ආවිදාන ගෞරවහාර පින්වත් නාහිමිපාණන් වහන්සේ ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධව දායක පින්වතුන් එක්ක ඒ කටයුතු සිද්ධ කරමින් ගෞරවනීය පින්වත් පොඩි ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේ රත්නපුර බණ්ඩාරනායක මාවතේ තනකොළ කොටුව ඉදුසර ජ්‍යොතිෂ්‍ය ආයතනයේ ඒ පින්වත් මහත්මයා ඒ මහත්මිය පවුලේ ඥාතීන් අසල්වාසීන් ඒ වගේම ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ සමග ඒ එකතු පහදා වෙලා මේ මහානීය පින්කම් කරන දායක පින්වන්ත පිරිස සියලුම මේ පින්වන්ත පිරිස සත්පුරුෂ සිතතිව මේ සන්ධ්‍යා යාමේ දිවියන්නා වූ රාත්‍රියේ උදාවන්නා වූ කාල හෝරාවක කෙලෙස්බර රාගික ලෞකික පුතඥ සංතාන ඉදරන්හි උපදවන්නා වූ ලෝභ දේශ මොහ ආදී අකුසල ආදී මූල ධර්මයන් තරංග වශයෙන් හෝ වේවා යටිපත් කරගෙන අලෝභ අදෝස අමෝහ ආදී කුසල මූල ධර්මයන් ශ්‍රද්ධා සිත් පෙරදරිව මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙමින්නේ අපලෝත්‍රා ශාන්තිනායක තථාගත භාග්‍යවත් වූ වරයත් වූ අප සරණ යනා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් 45 වර්ෂයක් මුළුල්ලේ මහා අනුකම්පාවෙන් දේශනා කර වදාළා වූ 84000ක් තෙලසී සද්ධර්මස්කන්ධයෙන් යම් ධර්මයක් ශ්‍රවණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ කාලේ වස් කාලේ අයං වස්සාන කාලෝ මේ වස්සාන කාලය මේ වස්සාන කාලයේ මහා සංඝරත්නය වස් සමාදන්ව වැඩ වාසය කරනවා. ඉතින් ඒ කාලය තුල ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ මුල් කරගෙන තෙමස්සෝ කාලය තුල සිද්ධ කරන්නා වූ මහානීය පුණ්‍ය කර්මයන් අතර ප්‍රධාන පුණ්‍ය කර්මය අද මේ පින්වන්ත මහත්මයාගේ නිවසේ මේ ආකාරයෙන් සිද්ධ කරනවා. ඒ අනුව මේ පින්කම් වලට අදාළව සර්වඥ ධාතුන් වහන්සේලා 7 නමක් වැඩම කරවීම, ඒ වගේම ත්‍රිපිටක පොත් වහන්සේ 57 නම වැඩම කරවීම. අද ඔබේ නිවසට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යමෙකු ජීවමාන සංඥාව උපදවාගෙන යම් පූජාවක් පූජා කළයිද යම් සත්පුරුෂේ ජීවමාන සංඥාව උපදවාගෙන යම් වන්දනාවක් සිදු කරයිද ඒක භාග්‍යවතුන් වහන්සේට කළා වූ වන්දනාවක් පූජාවක් හා සමානයි. කෙනෙක්ට හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පින්වම් පාලා දැන් මෙච්චර කාලයක් වෙනවා. එතකොට මේ පූජා කිරීමේ ඵලයක් තියනවාද කියලා යම් කෙනෙක්ට හිතන්න පුළුවන්. පින්වතුනි සම්බුද්ධ ශාසනයේ මේ ලෝකේ ප්‍රධාන වෙන්නේ හිත. තමන්ට පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා
භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන්නා වූ කාලයේ මම මේ පූජා කරන්නේ කියන ජීවමාන සංඥාව තමාගේ තුල පවත්වාගෙන පූජා කරනවාද එයින් ජනිත වන්නා වූ ආනිසංස භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ වැඩ වාසය කරද්දී පූජා කරපු පූජාවකින් ජනිත වන්නා වූ ආනිසංස හා සමානයි. ඒකින්ද භාග්‍යවතුන් වහන්සේ අද මේ නිවසට වැඩම කරලා වැඩ වාසය කරනවා. උස් ආසන මස්තකේ සාදු සාදු සාදු. ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ 45 වර්ෂයක් තුල ඒ කියන්නේ අවුරුදු කීයද? අවුරුදු 45. අවුරුදු 45ක් පුරාවට දේශනා කළ වදාළා වූ තථාගත බුද්ධ වාචික ධර්මයන් ලිඛිතව අන්තර්ගතව තිබෙනා වූ ඒ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ 57 නමක් ඒ ආකාරයෙන් මහා පුද පෙරහැරින් වැඩම කෙරෙව්වා. අද එහෙනම් ධර්ම රත්නයක් මේ නිවසට වැඩම කළා. සාදු සාදු සාදු. ඒ වගේම තමයි මහා සංඝ රත්නයක් අද මේ නිවසට වැඩම කළා. සාදු සාදු සාදු. එහෙනම් තෙරුවන් වැඩ ඉන්න මේ අවස්ථාවක පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ මහා පූජාවක් කරනවා. මේ මහා පූජාව මොකද්ද? දඹදිවට වැඩම කරවීමට නියමිත බුදුරජාණන් වහන්සේ උදෙසා සකසාගත් ශ්‍රද්ධාවෙන් සකසාගත්තා වූ ශ්‍රී සුගත චීවරේ වැඩම කෙරුවා. මහා පින්කමක්. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ජීවමාන සංඥාව උපදවාගෙන සුගත චීවරේ භාග්‍යවතුන් වහන්සේගේ චීවරේ සකසාගෙන භාග්‍යවතුන් වහන්සේරෝ පහළ වුණ ඒ පුණ්‍ය භූමියට වැඩම කරවි පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මහානීය පින්කම් රාශියක් ප්‍රමුඛ කරගෙන අද දවසේදී මේ පින්කම් මාලාව සිද්ධ කරනවා. එතකොට පින්වතුන් මේ වැඩම කරගත්තේ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ සංඛ්‍යා වශයෙන් මෙතන පොත් 57ක් තියෙනවානේ. ධර්ම ග්‍රන්ථ 57ක්. එතකොට මේ කියනවා මුල් අවධියක් තියෙනවා මේකේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා 3 මාසයක් ගියාට පස්සේ මොකද කළේ? දැන් අපි නිවසක කෙනෙක් නියපවුලෙන් ඉඳලා 3 මාසයකින් මොකද කරන්නේ? පින්කමක් කරලා පින් අනුමෝදන් කරනවා. බුදුරජාණන් වහන්සේට පින් අනුමෝදන් කරලා වැඩක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ නිවන අවබෝධ කරලා අවසానයි. එතකොට හැබැයි 3 මාසයක් භාග්‍යවතුන් වහන්සේ පින්වම් පාලා 3 මාසයක් ගිය තැන විශේෂ දෙයක් සිද්ධ කරනවා. මොකද්ද? ශාසනයේ පළමුවන ධර්ම සංගායනාව. පළමුවන ධර්ම සංගායනාව සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ පින්වම් පාලා මාස 3කට පස්සේ. මහා කස්සප මහරහතන් වහන්සේ ශාසනික ප්‍රධානත්වයේ ධර්මී අජාසත් මහා රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඔස්සේ 500ක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වය මැදේ ප්‍රථම ධර්ම සංගායනාව පවත්වනවා. මේ ප්‍රථම ධර්ම සංගායනාවේ
විනය ශාසනයේ පනවපු විනයන් තියෙනවානේ. මුල් 20 වස තුල ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා අවුරුදු 20ක් යනකම් විනය නීති පැනෙවද නැහැ. අවුරුදු 20ක් යනතුරු විනය නීති පනවන්න හේතු සාධක පැමිණියේ නැහැ. නමුත් දැන් ශාසනය අවුරුදු 20ක් දිව ගියා කියන්නේ උගත් භික්ෂුන් වහන්සේලා බහුල වෙනවා. ශාසනයේ භික්ෂුන් වහන්සේලා බහුල වෙනවා. මේ ආකාරයෙන් එතකොට ශාසනයේ භික්ෂුන්ගේ බහුලත්වය වැඩි වෙන්න විනය නීති පනවන්න බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා. මොකද විනයෝ නාම ශාසනස්ස චායු. විනය නම් ශාසනයේ ආශයයි. විනය කියන්නේ ශාසනයේ ආශයයි. විනය නැති වූ යම් දවසක් වේද එතෙන් වූ සිට ශාසනය පිළිගන්නවා. මම දැක්කෝ ස්වාමීන් වහන්සේ නම හයියෙන් ඔය එක ධර්මය අමුතු විදිහකට සින්දු කෑල්ලක් වේදී ධර්ම දේශනා කරනවා. නිග්‍රහ පිළිසනේ විසිපත් කරනමු. එතර උපාස මහත්තයෙක් කිව්වා සින්දුවක් අහලා හරි කමක් නැහැ. සින්දුවට බණ අහලා හරි කමක් නැහැ. හැදෙනවා නම් කියලා කිව්වා. හාමුදුරුවෝ ධර්මයේ අන්තර්ගත සින්දු කිව්වට කමක් නැහැ. ඒක තරුණ සමාජයේ වර්තමානයේ තරුණ සමාජයේ ඒකට එකතු වෙනවාලු. එහෙම බෑ. ඇයි? භික්ෂුවක් එතන ගීත ගායනා කරනවා නම් ඒක විනයට අනුකූලයිද? විනයට පරහැනියද? විනයට පරහැනිය. එතකොට විනය නැතිව අර කට්ටියට ධර්මාභෝධය දෙන්න පුළුවන්ද? බෑ. ශාසනයේ පිළිහිම ආරම්භ වෙන්නේ විනය නැති උදන. විනය නැති වෙන්න විනය පිරිහෙන්න ශාසනයේ පිළිහිම ආරම්භ කරනවා. මොකද විනයෝ නාම ශාසනස්ස චායු. විනය කියන්නේ ශාසනයේ ආවිෂයයි. ඒකින්ද විශ්ව තුළ විනය අනිවාර්යෙන් පැවතිය යුතුයි. එතකොට ඒ පළවෙනි ධර්ම සංගායනාවට සම්බන්ධ වුණ 500ක් මහරහතන් වහන්සේලා තුල එක් මහරහතන් වහන්සේ නමක් වැඩියා උපාලි මහරහතන් වහන්සේ. උපාලි මහරහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේ තමයි විනයදර භික්ෂූන් අතර අගතැන්පත්. පළවෙනි ධර්ම සංගායනාවේ විනය පිටකය සංගායනා කළේ උපාලි මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. සූත්‍ර පිටකය සංගායනා කළේ ආනන්ද මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. ආනන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගියාට පස්සේ තමයි ආනන්ද හාමුදුරුවෝ රහත් භාවය ලබන්නේ. දැන් හෙට ධර්ම සංගායනාව නම් අද වගේ දවසක මහා කස්සප මහරහතන් වහන්සේ සංඝයා එක් ස්ථානයක වැඩ වාසය කරද්දී මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ විතරයි පුතාජන විෂ්ණුන් වහන්සේ නමකට එතන වැඩ වාසය කළේ. මහා කස්සප මහරහතන් වහන්සේ කිව්වා ගිහි දුගන්ධයක් එනවා කිව්වා. කෙලෙස් දුගන්ධයක් එනවා කියලා කිව්වා. මොකද්ද මේ කෙලෙස් දුගන්ධය කියන්නේ? කෙලෙස් දුරු කළා නැහැ කියන එක. නැතු මේ නහයට දැනෙන සුගන්ධයක් නෙවෙයි. කෙලෙස් දුරු කළා නැහැ කියන එක නැති කෙනෙක් මෙතන ඉන්නවා. ඒ කෙනා ඒ වගේ කෙනෙක් ඉන්නවා කියලා හැඟීමක් ලබා දුන්නා.
ආනන්ද හාමුදුරුවෝ දුක හිතුණා. උන්වහන්සේ මොකද හිතු බැලුවා මේ කෙලෙස් දුගන්ධයක් එන්නේ කාගෙන්ද? ඉන්නේ ඔක්කොම රහතන් මම විතරයි රහත් නැත්තේ. විහාරයේ වැඩම කරලා උන්වහන්සේ කලේ අදිෂ්ඨාන කරගෙන රහත් භාවය ලැබුවා. පහවදා උන්වහන්සේට ධර්ම සංගායනාවට වැඩම කරන්න ලැබුණා. උන්වහන්සේ තමයි සූත්‍ර පිටකය සංගායනා කළේ. ඊට පස්සේ දෙවන ධර්ම සංගායනාව. දෙවන ධර්ම සංගායනාව ඒ ආකාරයෙන් සිදු කළ තුන්වෙනි ධර්ම සංගායනාව. තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්නට සිද්ධ කළේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වර්ෂ 300 ගණනකට පසුව. ධර්මාශෝක අධිරාජ්‍යගේ රාජ්‍ය අනුග්‍රහය මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ශාසනික ප්‍රධානත්වයක් මැද්දේ තුන්වන ධර්ම සංගායනාව සිද්ධ කළා. කවුද මේ ධර්මාශෝක රජතුමා කියන්නේ? ඔහු මුලින්ම නිකන් රජ කෙනෙක් අශෝක රජතුමා. අශෝක රජතුමා නිකන් කෙනෙක්. පස්සේ දිග්විජය කියලා දෙයක් ආරම්භ කළා. මොකද්ද මේ දිග්විජය කියන්නේ? යුද්ධ කරලා සටන් කරලා රාජ්‍යයෙන් රාජ්‍ය අයිති කරගන්නවා. දැන් යුද්ධ කර රාජ්‍යයෙන් රාජ්‍ය අයිති කරගත්තින් තමන්ගේ පියාණන්ගේ යන්තපුරේ බිසෝවරු ආදී සෑම දෙනාගේම දරු දැරියන් ඔක්කොම සහෝදරයෝ 100 ගාණක් හිටියා. තුන් දෙනෙක් ඉදිරි වෙන්න අනිත් ඔක්කොම කට්ටිය මැරුවා මේ යුද්ධය තුල. ඒ සහෝදරයන් මාතෘත්වය ඔස්සේ පැමිණියේ නැති වුණාට නමුත් අර සහෝදර සෙනෙහස තිබ්බා. ලක්ෂ ගාණක් මිනිස්සු මැරුවා. තමන්ගේ සහෝදරයෝ ටික මැරුවා. මරලා කුමාරි අවසානයේ රාජ්‍යයන් අල්ලා ගත්තා. දැන් එතන නිකම් රාජ්‍යයක් නෙවෙයි අධිරාජ්‍යයක්. එතන දැන් අධිරාජ්‍යයක්. දැන් මේ නිකම් රජ කෙනෙක් නෙවෙයි අධිරාජ්‍යයක්. හැබැයි අශෝක කියන නම වෙනස් වුණා කොහොමද? ඡණ්ඩ අශෝක. ඡණ්ඩ අශෝක. මේ ඡණ්ඩ අශෝක අධිරාජ්‍යයා රාජමාලිගාවේ සදුළු තලේ අහට යනවා මෙහාට යනවා කල්පනා කර දුක් වෙවි. ඇයි අනේ මගේ අත් දෙකෙන් මගේ සහෝදරයෝ මැරුවා. ලක්ෂ ගාණක් මිනිස්සු මැරුවා. පස්සේ පසුතැවිලි වෙවි දුක් වෙවි සදුළු තලේ අහට මෙහාට යනවා. ඉන්දියාවේ ඒ වෙද්දී ආගම් 60 ගාණක් තිබ්බා. ඒ ආගම් වල ධර්මයන්ගෙන් තමන්ගේ හිත නිවා ගන්න බැරුවා. කිසිම ආගමකට බැරි වුණා ඒ ගිනි ගන්න තැවෙන සිත නිවා දාන්න. ඔය ආකාරයෙන් කටයුතු කර ඉඳින් දවසක් නිග්‍රෝධ පුංචි සාමණේරයන් වහන්සේ සංසුන් ගමනින් රාජමාලිගාව ළඟින් වැඩම කරනවා. රජතුමා සතුටු තලේ ඉඳන් දැක්කා. උන්වහන්සේ කෙරේ පැහැදිලා කිව්වා අර පොඩි හාමුදුරුවන් වහන්සේට කියන්න රාජමාලිගාවට වැඩම කරන්න කියලා. පණිවිඩය ඇව්වා. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ රාජ සභාවට වැඩම කළා. විස්තර ඇව්වා, කතා බහ කෙරුවා, ධර්ම ශ්‍රවණය කළා. අර තැවෙන පොඩි වෙන ගිනි ගන්න සිත නිවන්න පුළුවන් වුණා. අර තථාගත ධම් විදක් දේශනා කරපු නිග්‍රෝධ පුංචි සාමණේරයන් වහන්සේට අර ඡණ්ඩාශෝක අධිරාජ්‍යය ධර්ම ශ්‍රවණය කළා කිව්වා මම බුදුන් සරණ යමි බුද්ධං සරණං ගච්ඡාමි
මං ධර්මයේ සරණ යමි ධම්මං සරණං ගච්ඡාමි මං ආර්ය මහා සංඝ රත්නයේ සරණ යමි සංඝං සරණං ගච්ඡාමි කියලා වූ ධාර්මිකව කටයුතු කරා. එතකොට ඡන්දාශෝක මොන අශෝක වුණාද? ධර්මාශෝක වුණා. දැන් ධර්මාශෝක අධිරාජ්‍යය. මේ නිග්‍රෝධ සාමණේරින් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ තමයි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ. තුන්වෙනි ධර්ම සංගායනාව කරන්න ශාසනික ප්‍රධානත්වයේ දරුවේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ. රාජ්‍ය අනුග්‍රහය දැක්ුවේ ධර්මාශෝක අධිරාජ්‍යය. මේක කරන්න ප්‍රධාන හේතුවක් තිබ්බා. තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්න ප්‍රධාන හේතුන් දෙක තුනක්ම තිබ්බා. ඒ අතර එකක් තමයි දැන් අධිරාජ්‍යයක් කියන්නේ රාජ්‍යයක් ගොඩක් එකතුවක්නේ. ඒ රාජ්‍යයන් සමූහයක ප්‍රධානත්ව පාලකයා තමයි අශෝක රජතුමා හේවා ධර්මාශෝක රජු. ඔහු තෙරුවන් සරණ ගියපු කෙනෙක්. ඔහුගේ මූලිකත්වය දක්වන්නේ තථාගත ශාසනයට. දැන් තවත් ආගම් 60 ගානක් තිබ්බනේ. තීර්ථකයෝ හිටියා. එයාලා මොකද කළේ? ශාසනය විනාශ කරන්න, ශාසනය පිළිහෙන්න ඉඩ තියන්න මොකද කළේ? ඒ අය එයාලම පැවිදි වෙලා විහාරස්ථානවල වැඩ වාසය කළා. එතකොට ඒ අය විසුණු වහන්සේලා විදිහට ඒ කාලේ හැදුනුම්පත් දෙවනේ සිවුරුදාමි කියලා නාමදුරු. ඒ අය මොකද කරේ? ධර්මයේ දේශනා කරනවා කිය එයාලගේ ආගම් වල ධර්මය හිමීට පතුරවා ගත්තා. තථාගත ධර්මයේ දේශනා කරනවා කියන යටිය. මේක දැන් ටික ටික තේරෙන්න පටන් ගන්නවා රහතන් වහන්සේලාට. උන්වහන්සේලා බැලුවා බලද්දී තීර්ථකයෝ ශාසනය පැවිදි වෙලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ අධර්මයේ යයිද භාග්‍යවතුන් වහන්සේ දේශනා නොකළ අධර්මයේ ධර්මයේ යයිද ඒ අය අනුශාසනා කරනවා. ඒ අය ශාසනයෙන් නිරකලා ඒ අයට රැකී ආරක්ෂාදී ලබා දීලා ඒ කටයුතු සිද්ධ කරන්න තුන්වෙනි ධර්ම සංගායනාව ප්‍රධාන වුණා. ඒ වගේම තුන්වෙනි ධර්ම සංගායනාවේ තවත් ප්‍රතිඵලයක් තමයි රටවල් 9කට සම්බුද්ධ ධර්මය තථාගත ශාසනය ව්‍යාප්ත කළා. ධර්ම දූතයන් වහන්සේලා 9 ඔස්සේ කාශ්මීර දේශය, ඒ වගේම අපේ ලංකාව, ජම්බුද්වීපය මේ ආකාරයෙන් අපේ ශ්‍රී ලංකාවට තම්බපන්නි දේශයට වැඩම කරපු ධර්ම දූතයන් වහන්සේලාගෙන් ප්‍රධාන ධර්ම දූතයන් වහන්සේ තමයි පින්තුන් දන්නවා අනුබුදු මහින්ද මහරහතන් වහන්සේ. මහින්ද මහරහතන් වහන්සේ කියන්නේ ධර්මාශෝක අධිරාජ්‍යගේ එකම පුතා. ඉතිය උද්දී සම්බල බද්දසාල සුමන සාමණේර ඒ වගේ බණ්ඩ උපාසක ආදී රහතන් වහන්සේලා සාමණේරින් වහන්සේ දේවාසකතුමා කැටුව මහින්ද මහරහතන් වහන්සේ තම්බපන්නි දේශයට ලංකාවට ධර්ම දූතයන් වහන්සේලා විදියට තථාගත ශාසනය අරන් ඇවිල්ලා ලංකාවේ සම්බුද්ධ ශාසනය ස්ථාපනය කළා. ඊට පස්සේ ඒ ශාසනය පැවත එමින් දිව එමින් පැමිණියේ ඒ ධර්මය භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා තථාගත ධර්මය
කටපාඩමින් නැත්නම් බාණකවරු. ඒ කියන්නේ කටපාඩමින් තමයි ධර්මය රැගෙන ආවේ. මේ වික්ෂුන් වහන්සේ ඉන්නවා. මේ වික්ෂු වහන්සේගේ ශිෂ්‍යවරු, ඒ ශිෂ්‍යවරුන්ගේ ශිෂ්‍යවරු, ඒ ශිෂ්‍යවරුන්ගේ ශිෂ්‍යවරු ත්‍රිපිටකයේ තුල තිබෙන ප්‍රකරණ වලින් එකක් දෙන ඔය කණ්ඩායම ඔය විශ්ව පරම්පරාව මේ ධර්මයේ තමයි කටපාඩමින් ආයෙ යන්න ඕනේ. ඔන්න ඔය ආකාරයෙන් බෙදුවා. ඔහොම කටපාඩමින් ධර්මය රැගෙන ඇවිදින් අවසානයේ ගණිතියාසායේ කියන දුර්භික්ෂයක් ආවා. මෙන්න මේ කාලයේ දී සිද්ධ වුණා ධර්මය පුස්කොළ පොත්වල ග්‍රන්ථාරූඪ කරන්න. ආලෝකයෙන් හේවත් අලුතෙනේ මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරා. එතකොට ඒ පුස්කොළ පොත්වල රචිත ඒ තථාගත ධර්මය පැවත එමින් අදවස වන විට මේ ආකාරයෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථමාලාදිය සංස්කරණය කරමින් මේ ත්‍රිපිටක ධර්මය නියවින් දක්නට තිබෙනවා. එතකොට යමෙක්ට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයේ තුල ඒ අටුවා ටීකා ටිප්පණි හැර සුද්ධ වූ ත්‍රිපිටකය එකම එක බුද්ධ වචනයක් හරි නොවන දෙයක් තියෙන්න බැරිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අටුවා ටීකා ටිප්පණි ආදී හැර ත්‍රිපිටකයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ ධර්මයක් තිබෙන්න බැරිද කියලා හිතන්න පුළුවන්. එහෙම කොහෙත් වුණ කිසිම ඉලක්ක තියෙන විදිහක් නැහැ. මේ සියලු ධර්මයන් ග්‍රන්ථාරූඪ කරේ කෙලෙස් දුරු කරපු උතුම් ධර්මාවබෝධය ලබාගත් මහා රහතන් වහන්සේලා පමණයි. උන්වහන්සේලාගේ ඥාණයෙන් ඒ අවබෝධ කරගත්තා වූ ඒ කඩපාඩමින් ගෙනා වූ ධර්මයේ තමයි ලිඛිතව ග්‍රන්ථාරූඪ සිද්ධ කළේ. ඒකින්ද කිසිම කෙනෙක්ට ත්‍රිපිටකය එක වචනයක් හරි අසත්‍යව පවතිනවා කියලා කිසිම කෙනෙක්ට කියන්න බෑ. වර්තමානයේ කියනවා ත්‍රිපිටකයේ තුරාරක තියෙන්නේ මේක වැරදි මේක මේ විදියයි. කවුද කියන්නේ? කෙලෙස් වලින් රැඳිලා ගෙතිලා ඉන්න පිරිස. කවුරු ලියපු දේවල් අසත්‍යය කියන්නේ කෙලෙස් දුරු කරපු රහතන් වහන්සේලා විසින් ග්‍රන්ථාරූඪ කරපු ධර්මය. අටුවා ටීකා ටිප්පණි පසුකාලෙන් ලියුවේ ඒවා පිළිබඳ හුදෙක් අපේ ප්‍රමාණවත් වශයෙන් මේකම හරිය කියලා කියන්න පුළුවන් හැකියාවක් පවතින්නේ නැහැ. නමුත් ත්‍රිපිටකයේ කියන්නේ ත්‍රිපිටකයේ ඒ කිසිම අඩුවක් නැහැ. තථාගත ධර්මයමයි අන්තර්ගත වෙන්නේ. ත්‍රිපිටකයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. මේ ධර්ම ග්‍රන්ථ 57 ප්‍රධාන කොටස් කීයකට බෙදනවද? තුනකට බෙදෙනවා. ඒ තුන මොකද්ද? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. ත්‍රි කියන්නේ තුනයිනේ. ඒක සංස්කෘත වචනය. ත්‍රි කියන්නේ තුනයි. පිටකය කියන්නේ වාජනය වගේ වචනයක් තමයි ව්‍යාකරණ සම්ප්‍රදාය දැක්වෙන්නේ. එතකොට මේ වර්ගීකරණ තුනක් තියෙනවා. තුන සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්මයේ පිටකය. සූත්‍ර පිටකයේ ප්‍රධාන කොටස් පහකුත්, අභිධර්මයේ පිටකයේ ප්‍රධාන කොටස් හතකුත්, විනය පිටකයේ ප්‍රධාන කොටස් පහකුත් දැක්වෙනවා. එතකොට මේ ත්‍රිපිටකයේ තථාගත ධර්මයේ ලිඛිත අන්තර්ගත වූ
තෙරුවන් සරණ ගියපු අපේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා වූ යම් ධර්මයක් වේද ඒ සියලු ධර්මයන් මේ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ මාලාව තුළ අනිවාර්යෙන් ලිඛිතව අන්තර්ගතයි කතා දෙකක් නැහැ. ඒ උතුම් වූ ත්‍රිපිටකය ඒ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ ඒ වහන්සේලා මේ අවස්ථාවේ තින් උතුම් මේ නිවසට වැඩම කෙරුවා. අනේ සාදු 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 මහානීය පින්කම. ඒ ආකාරයෙන් මේ පින්කම් සිද්ධ කරමින් ගෞරවනීය අවසරයි පොළොවේඩුවේ ධම්මානන්දාභිදාන නාහිමිපාණන් වහන්සේ නිතර සිහිපත් කරමින් මේ ධර්ම දේශනාව නිතර මට සිහිපත් කරමින් වනින්දගේ සිහිපත් කරමින් හරි සෝදශීලීව නිහතමානීව කටයුතු කරන කාටත් ප්‍රියජනක පින්වන්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් කියන කවුරුත් දන්නවා කියන උන්වහන්සේගේ අවවාද අනුශාසනා මස්තකයේ මේ උතුම් වූ සදහම් දේශනාව මේ පින්කම් මාලා ආදිය සිද්ධ කරනවා. ඉතින් මේ උතුම් වූ සදහම් දේශනාවේ ධර්ම මාතෘකාව විදිහට මොකද්ද මම තෝරා පාදා ගත්තේ. ධර්ම දානමේ පින්කමේ ධර්ම මාතෘකාව විදිහට මොකක්ද තෝරා පාදා ගත්තේ. මොන පින්කමද? මොන දාණයද? ඈ? මේක මොන දාණයද? ධර්ම දාණය. ධර්ම දාණය කියන්නේ පිමුතුනි සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දාණය දිනනවා. ඒකේ වෙනම කතා දෙකක් නැහැමයි. කෙනෙක්ට හිතන්න පුළුවන් මුළු ලෝකෙම වික්ෂුන් වහන්සේලා ලක්ෂයක් නමක් වැඩම කරවලා මුළු රත්නපුර නගරයම මුලින් මගින් වහලා පාරේ දිගට පට් ගහලා මහා දානයක් ලක්ෂයක් නමකට ඒ පිටරටින් වැඩම කරන වික්ෂුන් වහන්සේලාගේ ගුවන් යානාවලේ ඒ සියලු මගී ගමන් ගාස්තු ඔය පින්වතුන්ම දරාගෙන ලක්ෂයක් නමකට දානෙත් සකසාගෙන පරිස්කාර සකසාගෙන ලක්ෂයක් නමකට දිගටම හත් ගහලා දානශාලාවක් හදලා දානෙ පූජා කරනවා. සාමාන්‍යයෙන් හිතන්නකො එහෙම පින්කමක් කරනවා. ඒ වගේම මේ නිවසේ මේ ආකාරයෙන් ධර්ම දානමේ පින්කම් කරනවා. මේ නිවසේ මේ ආකාරයෙන් ධර්ම දානමේ පින්කම් කරනවා. පින්වතුන් මේ පින්කම් දෙකෙන් ආනිසංසයන් තුල උසස්ම ගණයේ මහානීය පින්කම ලෙස බුද්ධ භාෂිත ධර්මයට අනුව ඥාන සම්ප්‍රයුක්තව දකින්නේ මේ ලෝකයේ ඒ පින්කම් දෙක අතර උසස්ම පින්කම මොකද්ද? ධර්ම දානය. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් අර විදිහේ කාලය ධනය ශ්‍රමය වියපෑදම් කරලා මහා පින්කමක් කරන ලක්ෂයක් නම් වඩන්න මේක මේ ධර්මාසනයේ පැනෙවුවා කට්ටියට ඉලට පැදුව දැම්ම වාඩි වෙලා බණ අහන්න කිව්වනේ. පින්තුනි බුදුරජාණන් වහන්සේ නෙවෙයි බෝසතාණන් වහන්සේ කල්පගානක් දසපාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතා පූර්ණේ කළේ ඇයි? මොකටද? සම්බුද්ධත්වය ලබන්න. සම්බුද්ධත්වය ලබන්නේ ඇයි? සියලු ධර්මයන් අවබෝධ කරගන්න. ඒ කාර්යය සිද්ධ කරන්නේ ඇයි? සංසාර ගමනේ ආත්මෙදී නිවන් මාර්ගට පිළිවෙත් දක්වන්න. එහෙනම් මේ නිවන් මාර්ගට දිවෙන තථාගත ධර්මය තවත් කෙනෙක් ශ්‍රවණය කරන්න දානයක් වශයෙන් ඉඩප්‍රත්‍ය සකසා දීම තරම් මේ ලෝකෙ උතුම් පින්කමක් තියනවාද? ඔහෙත් නෑ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ප්‍රථමවත් දෙවනුවත් කියනවා ධර්ම දානයමයි සියලු දානයන් අතර දිනන්නේ.
මේ බණ පදයක් අහලා අර පින්කම් මානසස නැහැ කියනවා නෙවෙයි. එනමුත් ඒවා අතර සසදා බලන විට උසස්ම පින්කම ධර්ම දානයයි. මේ බණ පදයක් අහලා නොමග යන්නා වූ යන්නේ ගියපු කෙනෙක් නිවැරදි මාවතට පැමිණෙනවා නම් අකුසලයක් කරන්න ගියපු කෙනෙක් අකුසලයේ වළක්වා කුසල් වඩනවා නම් පාපතර සිතුවිලි ඇති කරගන්න ගියපු කෙනෙක් පුණ්‍යවන්ත සිතුවිලි සිතේ හට ගන්නවා ධර්ම ශ්‍රවණය කරමින් අහාපතේ දුෂ්ටයිතේ ගියපු කෙනා යහපතට සුචරිතේ හැසිරෙනවා නම් ධර්ම දාණය නෙවෙයි උසස් වෙන්නේ ධර්මයේ දාණයමයි උසස්ම වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ මහානීය වෙන්නේ එහෙනම් මේ අවස්ථාවේ සිද්ධ කරන්නේ මේ ලෝකේ යම් දානයක් වේද ඒ සියලුම දානයන් අතර උතුම්ම උසස්ම ශ්‍රේෂ්ඨම පින්කමයි සබ්බ දානං ධම්ම දානං දිනාති සියලු දානයන් අභිභවා දිරන්නා වූ ධර්ම දානයමයි කරන්නේ ධර්ම දානය ක්‍රම කිහිපයකින් කරන්න පුළුවන් ධර්මයේ ලිඛිතව අන්තර්ගතව තියෙන ධර්ම පුස්තක තියෙනවා නේද? ධර්මයේ ලිඛිතව අන්තර්ගතව තියෙන දහම් පුස්තක දැන් ත්‍රිපිටක පොත් වහන්සේලා 57 නම. ධර්මයේ ලිඛිතව අන්තර්ගතව තියෙන දහම් පුස්තක. ඒ ධර්ම ග්‍රන්ථයක් තවත් කෙනෙක්ට දන් දෙන්න පුළුවන් නම් මේ කෙනා මේ ධර්ම ග්‍රන්ථයේ කියවා යම් ධර්මාවබෝධයකට පැමිණේවා යන චේතනාව තමාගේ සිත් තුළ පවත්වාගෙන ධර්මයේ ලිඛිතව අන්තර්ගතව තිබෙන දහම් පුස්තකයක් දන් දෙන්න පුළුවන් නම් ඒකත් ධර්ම දානයක්. ඒ පෙරදා ස්වර්ණමාලි මහා සෑරජානන් වහන්සේ අභියස වසරක් පාසා කරන්නා වූ මහානීය පින්කම මෙවසරේ සිද්ධ කළා මොකද? මහා පිච්චමල් පූජාව. ගිය වර්ෂයේ වැඩම කළා. නමුත් මේ වර්ෂයේ මට වැඩම කරන්න බැරි වුණා. කලින්ම මම බාරගත් ධර්ම දේශනාවක් තිබෙන හින්දා මට වැඩම කරන්න කොහෙත්ම පහසුවක් තිබෙන්නේ නැහැ. නමුත් ඒ ගමේ උපාසකමලා බස් එකක් කතා කරගෙන යන්න ලැහැත්තිය. මට ආරංචි වුණා. මම මොකද කරේ මට ඔය විනෝතුන් දන්නා රේණුකාණේ චන්දීවල මහානායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ ධර්ම ග්‍රන්ථ කට්ටල මංගාව 3-4ක්ම තියෙනවා. මොකද ගොඩක් දෙනෙක් පූජා කරන්නේ 3-4ක් තියෙනවා. මට 3-4ක් අනවශ්‍යයි. එක ධර්ම ග්‍රන්ථ කට්ටලයක් තිබ්බොත් මට උපරිම ඇති. මම එක ධර්ම ග්‍රන්ථ කට්ටලයක්ම ඒ උපාසනා මන්දිරයට යන්නේ ඒ කෙනෙක් කතා කරලා ඒ ධර්ම ග්‍රන්ථ කට්ටලයම දුන්නා උපාසනා මට කැමැති ධර්ම ග්‍රන්ථයක් මෙතනින් ගන්න ඒ වගේම ස්වර්ණමාලි මහා සෑරජානන් වහන්සේගේ පිච්චමල් පූජාවට එන යම් කෙනෙක් ඔබට මේ දෙන්න සුදුසු යයිද නේද ඒ අයට මේ ධර්ම ග්‍රන්ථයන් පූජා කරන්න කියලා මට වඩින්න දෙනුණත් මම අර වශයෙන් මට ඒ පින කරන්න අවස්ථාව ලැබුණ වෙලේ මම මේ පින්කම කළා මේ ලෝකේ තියෙන බලවත් ස්ථානයේ තුල නමුත් මගේ ගත තිබෙන්නේ මගේ සිත පිළිරුවා කරනවා ධර්මයේ ලිඛිතව අන්තර්ගතව තියෙන දහම් පුස්තකයක් දන් දෙන්න පුළුවන් නම් ඒක ධර්ම දානයක් සියලු දානයන් අතරේ දානෙ දෙනවා මොකද අදහන ධර්මයේ දන් දෙනවා එසේ මෙසේ දානයක් නෙවෙයි ඒක ඒ වගේම තමයි තමන් දන්නේ කියන ධර්මයේ තියෙනවානේ තමන් දන්නේ කියන ධර්මයේ තවත් කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් කෙනෙක් නිතර හිතේ ද්වේෂය වපුරනවා නම් ඔබට පුළුවන් නම් යාට කියන්න ද්වේෂය වපුරන්න එපා ද්වේෂය කියන්නේ අකුසල මූල ධර්මයක් අකුසල කරන්න මුල් වෙන ධර්මයක් මේක අකුසල උපදින්න මුල් වෙන ධර්මයක් ද්වේෂය තරහව වෛරය ක්‍රෝධය කියන්නේ මේ කතාරින්න ඒ වගේ ඔබට ධර්මයෙන් තවත් කෙනෙක්ට සංග්‍රහ කරන්න පුළුවන් ඒකත් ධර්ම දානයක් මේ ලෝකේ තියෙන උතුම්ම පින්කමක්. ඒ වගේම තවත් ආකාරයක් කිව්වා
දේශකයාණන් වහන්සේ නමක් වැඩ නොකරවි තවත් පිරිසකට ධර්ම ශ්‍රවණය කිරීමේ ඉඩ ප්‍රත්‍ය සකසා දීම. මේ අවස්ථාවේ සිදු කරන්නේ ඒ ක්‍රමය. ඒකත් ධර්ම දානය. ඔය මොන ආකාරයෙන් කළත් තමාගේ සිතේ ධර්ම දානය යන සිතුවිල්ල තිබෙනවා නම් ඒක ධර්ම දානයයි. ඒ ධර්ම දානයේ පින්කම අභිභවා යන මේ ලෝකේ කිසිදු පින්කමක් නැහැ. එහිඳා උතුම්ම මහානීය පින්කමයි ධර්ම දානයේ පින්කම මේ අවස්ථාවේ පින් උතුම් සිද්ධ කරන්නේ සාදුකාරයක් වත්වන්න. අද දවසේ උතුම් වූ සදහම් දේශනාවේ ධර්ම මාතෘකාව විදිහට මොකද්ද මම තෝරා පහදාගත්තේ. ත්‍රිපිටකයේම තියෙන දෙයක් තමයි. ක්‍රිස්තියානි බැතිමතුන්ගේ අත්පොත මොකද්ද? බයිබලය. ඉස්ලාම් බැතිමතුන්ගේ අත්පොත මොකද්ද? කුරානය. හින්දු බැතිමතුන්ගේ අත්පොත මොකද්ද? භගවත් ගීතාව. බෞද්ධයාගේ අත්පොත මොකද්ද? බෞද්ධයාගේ අත්පොත ධම්මපදය. ත්‍රිපිටකයේ අත්පොතක් කියන්නේ මොකද්ද? අත්පොතක් කියන්නේ අතේ දරා ගන්න පුළුවන් සාමාන්‍ය ධර්ම ග්‍රන්ථයක්. ඒ අන්තර්ගතයේ සාමාන්‍ය නැහැ. අතේ දරා ගන්න පුළුවන් ධර්ම ග්‍රන්ථය තමයි අත්පොතක් කියන්නේ. දැන් මේ ත්‍රිපිටකයේ අතේ දරා ගන්න පුළුවන්ද? නෑ යණයට අරගෙන පුළුවන්ද? එහෙම යණයට අරගෙන නම් යණයට පිටිපස්සෙන් ඩීමෝ පාට ලොරියේවත් දාන්න වෙනවා. එතකොට නමුත් ත්‍රිපිටකය කියන්නේ තෙරුවන් සරණ ගිය අපේ නිවන් අවබෝධයේ ඒකායන මාර්ගය කරගත්ත අපේ ප්‍රධාන ධර්ම ග්‍රන්ථ මාලාව. නමුත් අපේ අත්පොත ලෙස සැලකෙන්නේ මොකද්ද? ධම්මපදේ. ධම්මපදේ අන්තර්ගත වෙන්නේ මේ ත්‍රිපිටකයේ තුල තියෙනවා සූත්‍ර පිටකය. සූත්‍ර පිටකයේ තියෙනවා කුද්දක නිකාය. ඔය කුද්දක නිකායේ තියෙනවා ග්‍රන්ථ 15ක්. ඕමයේ ග්‍රන්ථ 15 දෙවෙනි ධර්ම ග්‍රන්ථය තමයි ධම්මපද. ඒ ධම්මපද කියන ධර්ම ග්‍රන්ථයේ වග්ග 26ක් තියෙනවා. වග්ග 26 ගාථා 423ක් තියෙනවා. ඒ වග්ග 26 ගාථා 423 පළවෙනි වග්ගයේ පළවෙනි ගාථාව තමයි ධර්ම දේශනාවේ ධර්ම මාතෘකාව. මනෝපංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන්වේති චක්ඛං වහතෝ පදං. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රධාන හේතුවක් වුණා මොකද්ද? ජේතවනාරාමේ වැඩ වාසය කළා පාලහාමුදුරුවෝ කියලා ස්වාමීන් වහන්සේ නම. මොකද්ද නම? පාල. උන්වහන්සේ නිතර කරන්නේ භාවනා කරන එක. දානේ වල දාන්න යන්න අකමැති. වතාවත් කරන්න අකමැති. නිතර කරන්නේ භාවනා කරන එක. විදර්ශනාව වඩන එක තමයි උන්වහන්සේ නිතර සිද්ධ කරන්නේ. උන්වහන්සේ භාවනා කරලා විදර්ශනාවට පත් වෙලා සියලු කෙලෙසුන් නැසා උතුම් වූ අරිහත් බෝධියට පත් වෙනවා. රහත් වෙනවා. රහත් වෙනවත් සමගම මොකද වෙන්නේ? උන්වහන්සේගේ ඇස් දෙකම අන්ධ වෙලා යනවා. දවසක් උන්වහන්සේ දැන් ඇස් දෙක අන්ධයි. නමුත් රහතන් වහන්සේ නමක්. හැබැයි උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා ජේතවනාරාමේ වැඩ ඉන්න රහතන් වහන්සේලායි උන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලායි බුදුරජාණන් වහන්සේලායි හැර බුද්ධාචාර්ය වික්‍රම වහන්සේලා බොහොමයක් දන්නේ මේ වැඩ ඉන්නේ රහතන් වහන්සේ නමක් කියලා. ඇයි
රහතන් වහන්සේලාගේ ප්‍රධාන ප්‍රතිපත්තියක් තියෙනවා මොකද්ද? රහත් තුනා රහත් කියලා අනවශ්‍යව කද්දි ප්‍රකාශයටපත් කරන්නේ නැහැ. උපරිම බුදුරජාණන් වහන්සේට, ආචාර්යයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේලාට එක්කෝ රහතන් වහන්සේලා දැනගනීවි එච්චරයි. එහෙනම් ලංකාවේ දිවිලා ඉන්නෝනේ රහත් වෙලා නැතුව මම රහත් කියන අය. ඈ ලංකාවේ වර්තමානයේ දිවිලා ඉන්න රහත් වෙලා නැහැ. මම රහත් කියනවා. පින්වතුන් දන්නවද සතර පරාජිකා? මේක දිනා විනය පිටකේ සතර පරාජිකා කියලා දෙයක් තියෙනවා. පරාජිකා. ඒ සතර පරාජිකා කියන්නේ මොකද්ද? පරාජයටපත් වෙනවා. පරාජිකා කියන්නේ පරාජයටපත් වෙනවා. මේ හතරෙන් එකක් හරි කිසියම් උපසම්පදා විශ්වාස කළොත් ඒ උපසම්පදා විශ්වගේ උපසම්පදා පිටෙන් පිට අමෝසි වෙනවා, නැති වෙලා යනවා. එතකොට උන්වහන්සේ අනුපසන්නේ උපසම්පදා නැති අනුපසන්නේ නැවත පැවිදි වෙලා නැවත උපසම්පදා වෙන්න හැදුවත් උපසම්පදාව පිළිනවද? උපසම්පදාව පිළිගන්නේ නැහැ. ඒකයි කිව්වේ ශාසනයෙන් පරාජයටපත් වෙනවා. නමුත් සාමාන්‍ය භාවයේ හෝ දීකමේ ඉඳගෙන නිවන් අවබෝධ කරගන්න හැකියාව පවතිනවා. නමුත් උපසම්පදාවක් සිද්ධ කරගන්න උපසම්පදා වෙනවාසයට උපසම්පදා විශ්වාස වෙනයි කවදාවත් බෑ. ශාසනයෙන් පරාජයටපත් වෙනවා. ඔය හතරෙන් එකක් හරි සිද්ධ කරොත්. ඕකේ හතරවෙනි එක මොකද්ද? උත්තරීම මනුස්ස ධර්ම විග්‍රහ පාරමිතාව. තමා තුල නැති ಗುಣ ප්‍රකාශයටපත් කිරීම. දැන් මම සෝවාන් වෙලා නැතිව, මම සකදාගාමී වෙලා නැතිව, මම අනාගාමී වෙලා නැතිව, අරහත් වෙලා නැතිව, රූප ධානයන්ට පත් වෙලා නැතිව, අරූප ධානයන්ට පත් වෙලා නැතිව, කිසිම ධානයක් නැතිව මම කියනවා නම් මට ඒව ලැබිලා තියෙනවා කියලා. මම රහත් වෙලා නැතුව මම කියනවා නම් මම රහත් වෙලා ඉන්නේ කියලා. මම උපසම්පදා නම් එතෙන් සිට මම අනුපසන්නේ සම්පදාව අහෝසි වෙනවා. නැවත මම උපසම්පදා වෙන්න උත්සාහ දරුවත් මට උපසම්පදාව පිටන්නේ නැහැ. අන්න එතකොට පින්වතුනි, එතකොට ලංකාවේ ඔය රහත් වෙලා නැතුව රහත් කියලා ඉන්න උපසම්පදා නම් ඒ අය මේ වෙද්දී අනුපසම්මය වෙලා අවසානයි රහත් වෙලා නැතිව. රහතන් වහන්සේගේ අනවශ්‍ය පරිදාක්‍ය ප්‍රකාශ කරන්නේ හරි. එතකොට ජේතවනාරාමයේ වැඩ වාසය කරන පුතග්ජන වික්‍රම වහන්සේලා සමහරක් වික්‍රම වහන්සේලා උදේ වික්‍රම වහන්සේලා දන්නේ මේ රහතන් වහන්සේ නමක් කියලා. අපේ ඔය කට්ටිය අඩුවක් තියෙන තැනින්ම යල්ලගන්නේ. උන්වහන්සේගේ ඇස් දෙක අන්ධ වුණා. චක්කු කියන්නේ මොනවටද? ඇසරට. දැම්මා නම පාලහාමුදුරුවන්ට චක්කු පාලහාමුදුරුවෝ. දැන් මගේ ඇස් දෙක පේන්නේ නැත්තම් අන්ධ කලාවේ පොරිහාමුදුරුවෝ. නේ? කකුලක් නැත්තම් ඇස් පේන්නේ නැත්තම් කනාහාමුදුරුවෝ කියනවා. ඇවිදින්නකට අමාරු නම් බකල් කලාවේ පොරිහාමුදුරුවෝ. ඔය වගේ අඩුවක් තියෙන තැනින්මයි සමාජයේ උදේ කල්ල ගන්න කරන්නේ. නමුත් මම පින්කම් කරනවා නම් මම හැමදේම මල් පූජා කරනවා බාගතුමා. මේ ගොඩක් දෙනෙක් දන්නවා නම් මට කියයිද මල් හාමුදුරුවෝ වගේ කියන්නේ පූජා හාමුදුරුවෝ ඈ ඔය වගේ කියන්නේ වතාවක් හාමුදුරුවෝ ඔය වගේ අඩුවක් තියනවා නම් ඒකමයි අල්ලා හමගන්නේ. අරපාල හාමුදුරුවෝගේ ඇස් දෙක පේන්න තියුණා. දැන් මම චක්කු පාල හාමුදුරුවෝ කියලා. චක්කු කියන්නේ ඇහැට. හැබැයි රහත් කියලා දන්නේ නැතුව දාගත්තේ ඔක. උන්වහන්සේ දවසක් සක්මන් මළුවේ අහන්න වඩිනවා, මෙහාට වඩිනවා, සක්මන් කරනවා. පුංචි සත්තු කෑගෙනවා. දැක්කා කියලා කියාගන්න හාමුදුරුවෝ කීපනවා දැක්කා මේක. අද අච්චුව පෙරලන්නම් කියලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහින් වහන්සේ අන්නාර ඇද්දේ පේන නැති හාමුදුරුවෝ අහන්න මෙහාට යනවා. පුංචි සත්තු පාගනවා, මහා කුසලයක් කරගන්නවා, ශාසනයට නිග්‍රහයක් කරගන්න කියලා.
භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළා මහණෙනි ප්‍රාණඝාතයක් වෙන්න අංග පහක් තියෙනවා සම්පූර්ණ වෙන්න ඕනේ මොනවද? පානෝ හවේ පාන සංඤී වදක චිත්ත මුපක්කමෝ තේන ජීවිත නාසෝච අංගා පංච වදස්සිමි. පානෝ පණ තියෙන්න ඕනේ. පණ තියෙන එක නරු මරන්න බෑනේ. පණ තියෙන්න ඕනේ. පාන සංඤී ඒ සත්‍යයට පණ තියෙනවා කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. වදක චිත්ත මරණවා කියන චේතනාව තියෙන්න ඕනේ. අපි ඇවිදින් කෝපි පෑගෙනවා. මරණවා කියන චේතනාව තියෙනවද? නැහැ. ඒක ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. උපක්‍රමෝ මරණ උපක්‍රම යොදන්න ඕනේ. දැන් මෙතන සතෙක් ඉන්නවා නම් ගොවියෙක් ඉන්නවා නම් අපි තියෙන දෙයකින් තරන්න හරි කරලා ඒක හරි උපක්‍රමයක්. ඒ වගේම ඔය හතරක් තුනක් දෙකක් සම්පූර්ණ වෙලා බෑ. අංග පහම සම්පූර්ණ වෙන්න ඕනේ. පස්සේ ඒක මොකද්ද? තේන ඒකෙන් මොකෙන්ද? ඒ උපක්‍රමේ ජීවිත නාසෝච ඒ සත්‍යය නැරෙන්න ඕනේ. දැන් ඔන්න සත්‍යය මරණවා කියන චේතනාවේ වෙඩි තිබ්බා. මැරුන්නේ නැහැ. ඒක ප්‍රාණඝාතයක් වෙනවද? ඒක ප්‍රාණඝාතයක් වෙන්නේ. එහෙනම් පණ තියෙන්න ඕනේ. පණ තියනවා කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. මරණවා කියන චේතනාව තියෙන්න ඕනේ. මරන්න උපක්‍රම ගන්න ඕනේ. උපක්‍රමයෙන් මැරෙන්නත් ඕනේ. ඔය අංග පහම සම්පූර්ණ වුණාද එතන ප්‍රාණඝාතයක්. දැන් චක්කුපාල මහරහතන් වහන්සේ සක්මන් කරනවා දන්නවද? සතු පෑගෙනවා කියලා. මරණවා කියන චේතනාව තියෙනවද? නැහැ. එහෙමනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ විష్ණු වහන්සේලාට දේශනා කළා මහණෙනි උන්වහන්සේ ගාව මරණවා කියන චේතනාව නැති හින්දා ඒ ප්‍රාණඝාතයක් වෙන්නේ ප්‍රාණඝාතයක් නොවේ හින්දා ඒ අකුසලයක් වෙන්නේ නැහැ. මහණෙනි දැනගන්න අදවත් ඔය චක්කුපාල කියන නම අයින් කරගන්න. ඇයි ස්වාමීනි වහන්සේ ඔය වැඩේ රහතන් වහන්සේ නම. ඊට පස්සේ විෂ්ණු මහා සරහණ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේ නමක් නම් රහත් වෙද්දීම නම් නැද්ද කාන්ද උනේ මේකට හේතුව මොකක්ද? රහත් වෙද්දී නැද්ද කාන්ද වෙන හේතුව මොකක්ද? හේතුව තමයි පින්වතුනි කර්මය බලවත් වුණා. කර්මයට පිටුපාන්න කාටවත් බෑනේ. උන්වහන්සේට සිද්ධ වුණේ කම්ම විපාක ජාබාධා කර්ම විපාකෙකින් තමයි ඇස්දෙක අන්ධ වුණේ. එමුතු දනවද දීමානන්ද සූත්‍රයේ බහෝ දුක්ඛෝ බහෝ ආදීනවෝ ඉතිමස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජಂತಿ බොහෝ දුක් තියෙන බොහෝ ආදීනවයන් තියෙන විවිධ නානා ප්‍රකාර ලෙඩ රෝග මේ ශරීරේ උප්පජ්ජಂತಿ හටගනිති සෙය්‍යතිදම් ඒ මොනවාද රෝග වට්ටෝරුවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන ගිරිමානන්ද සූත්‍රයේ. ඔය අතර පින්වතුන්ගේ ළඟම ඥාතියක් තියෙනවා කවුද? මధుමේහෝ දියවැඩියාව ඕකක් තියෙනවා. ඔය අතර එක රෝගයක් තියෙනවා මොකද්ද? කම්ම විපාක ජාබාධා කර්ම විපාකයන්ගෙන් හටගන්න ආබාධ. කර්ම විපාකයන්ගෙන් හටගන්න ආබාධ. ඔක ළඟම උදාහරණයක් තියෙනවා. එක්තරා නිවසක වයසක කියන්නේ සාමාන්‍ය මධ්‍යස්ථ වයසේ දෙන්නේ කිඩියා. මේ දෙන්නට එක්තරා ආගමකින් කිව්ව නිග්‍රහකින්ස කියලා නෙවෙයි නමුත් සත්‍යය මෙහෙමයි. එක්තරා ආගමකින් කිව්වා මා සිතුව මේ මුදලක් දෙනවා. අපේ ආගමට එන්න කියලා කිව්වා. දැන් උනාමට ගියා. අර මෝහයේ මුලාව වෙලා තිබු බව බලන්න. ඒ ආගමේ එක්තරා පූජකයෙක් කිව්වා ඔයාලා හදවතින්ම අපේ ආගමට ආවා කියලා දැනගන්න නම් බුදු පිළිමයට පයින් ගන්න කිව්වා. දෙන්න බුදු පිළිමයට පයින් කිව්වා. අලුපුද දෙන ඒ බුදු පිළිම අරගෙන තමන්ගේ කියලා ගත්තා. දවස් 3ක් ගියේ නෑ. කකුල පොර වෙලා අංශ භාගය ඇතුළට.
අනවන්න ditta dhamma වේදනීය කර්මය මේ භවයේම කරපු අකුසලයේ විපාක කම්ම විපාක ජාබාදා අර කර්ම විපාකය කරණ කොටගෙන හේතු කොටගෙන දෙඩ රෝගේ ආබාධය අංශභාගී හටගත්තා. හැබැයි පින්වතුනි මෝහය මුලාව වැහිලා තියෙන තරම කියන්නේ එහෙම ආබාධේ හටගෙන තීත්‍යොත් ඒක සුව කරගන්න කියලා ඒ ගියපු ආගම පස්සෙම යනවා. එතකම්වත් අවබෝධ වෙලා නැහැ මේ කර්මය සහ කර්මඵලය. අන්න මෝහය මුලාව වැහිලා ඒක හරි බදානකයි මෝහය තියෙනදී අකුසල මූල ධර්මයක්. පස්සේ 3 මාසයක් විතර ගිහින් නැරුණා. නැල්ලා මානස උඩට දැක්කා නිසා පාන්දර දාවා. ඉතින් බලන්න කම්ම විපාක දාබාදා කර්ම විපාකයන් හටගෙන වලින් සිද්ධ වෙන ආබාධ දෙඩ රෝග. ඉතින් අර චක්කුපාල මහරහතන් වහන්සේවත් පාල මහරහතන් වහන්සේටත් මොකද මේ ඇත්තේ උනේ කර්මය. කම්ම විපාක දාබාදා කර්ම විපාකයක් හේතු කොටගෙන හටගත්ත රෝගය. මොකද්ද? එක්තරා ආත්ම භාවයක උන්වහන්සේ දක්ෂ වෛද්‍යවරියෙක්. දක්ෂ වෛද්‍යවරයාට හම් වෙනවා ඇස්දෙක පේන්නදී කාන්තාව. කාන්තාවට කියනවා මම ඔයාගේ ඇස්දෙක සෝදරන මට මොනවද දෙන්නේ කියලා කිව්වා. අනේ ඇස්දෙක කියන්නේ මෙසේ දෙයක් නෙවෙයි. කිව්වා මමයි මගේ දරුවෝයි මගේ ඇස්දෙක සෝදර දුන්නොත් මමයි මගේ දරුවෝයි ඔයාගේ ගෙදරට වැඩකාරකම් කරනවා කිව්වා. ඇස්දෙක සුව කළා. ටික දවසකින් වෛද්‍යවරයාට කාන්තාව හම් වෙනවා. කාන්තාව ඇස්දෙක සුව වෙලා කියලා ප්‍රකාශ කළොත් වෛද්‍යවරයා නියුකට තමන්ටයි තමන්ගේ දරුවන්ටයි වැඩකාරකම් කරන්න යන හින්දා ගොතාගත්ත බොරුවා. වංචාකාරීත්ව වංචාසිතුවිල්ලේ මොකද කිව්වේ? දැන් වෛද්‍යවරයා දැන් ඇස්දෙක සුවයිද? ඔබතුමා මගේ ඇස් දෙකට බෙහෙත් කරන්න කලින් මගේ ඇස් දෙක ටිකක් හරි පෙනුණා. දැන් ඒ ටිකවත් පේන්නේ නැහැ කියලා කිව්වා. මෙයා නිකම් වෛද්‍යවරයෙක් නෙවෙයි දක්ෂ වෛද්‍යවරයෙක්. උන්ගේ බොරුව දැනගත්තා. මට නෙන්නේ මනසට වෙන්නේ මම පේස් ටු පේස් කියලා බෙහෙත් ගත්තා. බෙහෙත් වලට විෂ කලවම් කළා. විෂ කලවම් කළා ඊට ඉන්න මම වැඩක් කරන්නේ ඇස් දෙකේ ගෑව ෆෝ කරනවා කියලා. ඇස් දෙක අන්ධ වෙනවා කියලා. දැන් බලන්න. ඒ වෛද්‍යවරයා අර කාන්තාවගේ ඇස් දෙක අන්ධ කිරීමේ ක්‍රියාව කළේ පදුට්ටේනද පසන්නේද කියන්නේ. පවිඩු සිතකින්ද ප්‍රසන්න සිතකින්ද? පවිඩු සිතකින්. එහෙනම් මේ අකුසලයක්ද කුසලයක්ද? අකුසලයක්. අන්න ඒකේ අකුසල විපාකය තමයි රහත් උනා විපාක දුන්නේ ඇස් දෙක අන්ධ වෙලා කියලා. මේකතුනි න අන්තරික්කේ අහසේ ජීවත් උනත් න සමුද්‍ර මැදේ මහා සාගරයේ මැද ජීවත් උනත් ඔබ නූගත් උනත් උගත් උනත් දුප්පත් උනත් පොහත් උනත් උස උනත් මිටි උනත් මහත් උනත් කෙට්ටු උනත් ගිහි උනත් පැවිදි උනත් කර්මය පොදුයි. ඔබ යම් අකුසලයක් සිද්ධ කළාද එහි විපාක අනිවාර්යෙන් ඔබට විපාක ලබා දෙනවාමයි. ඒක නිසා සබ්බ පාපස්සකරණං සියලු පව් කරන එක නවත්තන්න. කුසලස සම්පදා කුසල දහම් උපදවන්න. දැන් එක්තරා වෛද්‍යවරයෙක් ඉන්නවා රෝගියාව සුව කිරීමේ සිතුවිල්ලෙන් වෛද්‍ය ආම්පන් අරගෙන කපුව බලනවා. වෛද්‍ය පරීක්ෂණයක් කරනවා. දැන් ඒක අකුසලයක්ද? අකුසලයක්. අකුසලයක් නෙවෙයි. ඇයි? ඔහුගේ චේතනාව ප්‍රසන්න සිතක්. මම මේවා මරනවා කියලා කවුරු කරුවොත් ඒ චේතනාවෙන් අකුසලයක්. එහෙනම් කිසියම් ක්‍රියාවක් මේක අකුසලයක්ද කුසලයක්ද? මේක යහපත් ක්‍රියාවක්ද මේක අයහපත් ක්‍රියාවක්ද කියලා පිළිතුන් සම්මත කරගන්නේ මොකක් පදනම් කරගෙනද? චේතනාව පදනම් කරගෙන. එහෙනම්
පවිතු සිතින් කරන ක්‍රියාව අකුසල, ප්‍රසන්න සිතින් කරන ක්‍රියාවන් කුසල. පවිතු සිතින් කියන දේවල් අකුසල්, ප්‍රසන්න සිතින් කියන දේවල් කුසල්. එහෙනම් කියන කරන දේවල් අකුසලයක්ද කුසලයක්ද කියලා සම්මත වෙන්නේ මොකක් පදනම් කරගෙනද? චේතනාව පදනම් කරගෙන. ඒකින්ද පින්වතුනි තමා කරන්නා වූ චේතනාව අනුවයි මේ අකුසලයක්ද කුසලයක්ද කියලා සම්මත වෙන්නේ. එහෙනම් අර වෛද්‍යවරයා අර ක්‍රියාව සිද්ධ කරේ පවිතු සිතකින්ද ප්‍රසන්න සිතකින්ද? පවිතු සිතකින්. ඒකින්ද ඒක අකුසලයක්. සසර ගමනේ විපාක දුන්නා. රහත් වෙන ආත්ම භාවයෙන් ඇස් දෙක අන්ධ වුණා. ඒකින්ද අකුසලයන්ගෙන් කරපු අකුසල කර්මවල විපාක වලින් ගැලවෙන්න බෑ කොහෙන්ද? ඒකින්ද කිසිම අකුසලයක් නොකොට කුසල දහම් වඩමින් අප්‍රමාදීව නිවන් මාර්ගට පිළිවෙත් පුරන්න මේ උතුම් වූ තථාගත ධර්මයේ මහත් හේතු සාධකයක් වේවා 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 ඉතා සාදුකාරය පවත්වන්න. එවිට අදවසේදී රත්නපුර එගොඩමල්ල ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානය මුල් කරගෙන 2026 වාර්ෂික කඨින මහා පින්කම් මාලාව වෙනුවෙන් ත්‍රිපිටක පොත් වහන්සේලා 57 නම වැඩම කරවීම, දඹදිවට වැඩම කරවීමට නියමිත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සුගත ජීවරේ වැඩම කරවීම, සදාතුක කරුව වැඩම කරවීම ආදී මහානීය පින්කම් ප්‍රමුඛ කරගෙන මේ අවස්ථාවේ මහා පින්කම් මාලාව සිදු කළා. මේ වස්තු මාසයේ කරන ප්‍රථම පින්කම් වශයෙන් ගෞරවහාර පින්වත් නම කියන්ට අවසරයි පූජ්‍යපාද බොළබොඩුවේ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ ධෛර්යවන්ත වීරයවන්ත ගෞරවනීය මේ ශාසනයේ මහා පින්කෙලා උන්වහන්සේගේ වීරයවන්ත භාවයේ අදිෂ්ඨාන සීලීත්වය ඔස්සේ මේ මහානීය පින්කම සිදු කළා. ගෞරවනීය ලොකු පොඩි ස්වාමීන් වහන්සේගේ ඒ සංවිධානත්වාදී මැදේ රත්නපුර බණ්ඩාරනායක මාවතේ තනකොළ කොටුව ඉදුසර ජ්‍යොතිෂ්‍ය ආයතනයට මේ උතුම් වූ පුණ්‍ය වස්තුන් වැඩම කරවි මේ පින්වන්ත පිරිසගේ මහානීය ශ්‍රද්ධා සිත් පෙරදැරිව පින්වන්ත පිරිසෙකුට පහදා වෙලා හරි ලස්සන පින්කමක් කරා ධර්ම දානමය පින්කමක් කළා. මේන් ජනිත වන්නා වූ ආනිසංස ධර්මයන් අනන්තයි අප්‍රමාණයි. සාදු සාදු සාදු. මේ උතුම් වූ මහානීය කුසල ස්කන්ධෙහි ජනිත වන්නා වූ සකල කුසල විපුල පුණ්‍ය සම්භාර ධර්මයෝ අපවා සම්බුද්ධ ශාසනය සොරකින්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියන්ට ඒ වගේම සුම සම මහා දේවරාජාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් කරගත්තා වූ දෙවියෝ පින්වත් ඔබ සැම දැක දෙත්වා. ඒ වගේම තමන්ගේ නමින් කාලක්‍රියා කළා වූ යම් ඥාතියෙක් පින් බලාපොරොත්තු වෙන සිරිද්ද ඒ සියලුම ඥාතීහු විශේෂ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුජීවත්ව වාසය කරන්නා වූ ගෞරවහාර පින්වත් නාහිමිපාණන් වහන්සේට, ගෞරවහාර පින්වත් පොඩි ස්වාමීන් වහන්සේට, පින්වන්ත පිරිසට සියලු දෙනාට මේ පින් පෙත් අනුමෝදන් වෙත්වා. තෙරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙත්වා. කරන කියන පතන සිත සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ සඵල වේවා. කෙලවරාදී පරම නිවන් සිතකට පසක් කර ගැනීම පිණිස මේ උතුම් වූ මහානීය පින් හේතු වේවා. වාසනාම වේවා 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 චිතා සාදුකාරයක් පවත්වන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාතං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාතං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්මදේශනං ඉදං මේ වෝනාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු
වන්දනා කරගමු ආශිර්වාද සිද්ධ කරනවා සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනාශතු මාතේ භවන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නිරෝගී සම්පන්නිය ලැබෙත්වා තිරුවන් සරණයි දිව්‍යංගේ උතුම් වූ පීඩා ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙත්වා අප්‍රමාදීව ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙත්වා ඉගොඩමල්වල ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ 2000 වර්ෂයේ කෙරෙන කටන මහ පිටාමේ මූලික ආරම්භය අපේ පින්වත් කලාවේගේ විහාමුදුරන් වහන්සේ වැඩම කළා මේ පිටකට අද දිනේදී ආරම්භ කරන්නට යෙදුණා. ඉතින් ඒ නම් අපේ විහාමුදුරන් වහන්සේගේ අපි ආශිර්වාද